තබන්න අපිට උදව් උපකාර කරපු ඒ ගුරු මණ්ඩලයට ඒ ආචාර්ය මණ්ඩලයට මම ආරාධනා කරනවා නර්තන පීඨිකාවට එන්න කියලා. ඒ වගේම නර්තන ශිල්පීන් නර්තන පීඨිකාවට එන්න ඉක්මනින් ගුරු වන්දනාව තමයි දැන් මේ අවස්ථාවේ තියෙන්නේ. බස්නාහිර පළාතේ මේ කළුතර දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මුළු බස්නාහිර පළාත පුරාම ඊටම හෘදයාංගම අධ්‍යාපනයක් වෙනුවෙන් ජාතික සංස්කෘතිය වෙනුවෙන් අපට අනන්‍ය වෙච්ච විභව ශක්තියින් වෙනුවෙන් එකේ කාරණාව තමන්ගේ ආත්මීය බවට පත් කොටගත්ත සුවිශිෂ්ට නියමුව හැටියටයි අපි හඳුන්වන්නේ බස්නාහිර පළාතේ අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යතුමා ගරු රංජිත් සෝමවංශ මැතිතුමා. එතුමන් ප්‍රාර්ථනා කළ බොහෝ දෑ ඉෂ්ටදායක ප්‍රවණතාවන් බවට අද දවසේ වෙනකොට පත් වී තිබෙනවා. මේ මොහොතේ මා ඊ타ත්ම ගෞරවයෙන් යුතුව මේ රැස්ව සිටින පිරිස ඇමතීම සඳහා ආරාධනය කරන්නට කැමැතියි.
බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික ක්‍රීඩා හා යෞවන කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුන්ට මේ පැමිණ සිටින පිරිස අමතන හැටියට. ඒ වගේම අපි මේ මොහොතේදී අපගේ ස්තුතිය පළ කරන්නට අපි ගෞරවය පළ කරන්නට කැමතියි බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යතුමන්ගේ ගරු මැතිණිය එතුමියත් අපි තාම ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. අපේ සෞන්දර්ය අධ්‍යක්ෂතුමා බස්නාහිර පළාත් සෞන්දර්ය අධ්‍යක්ෂ නන්දසේන කටුවාවල මහතානන්, තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති තිලක් යටවර මහතානන් ඇතුළු මේ පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පළ කරන්නට කැමැතියි. අප මේ මොහොතේ පැමිණ සිටින පිරිස අමතන්නට බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රංජිත් සෝමවංශ ගරු මැතිතුන්ට මේ මොහොතේ ආරාධනය කරන්නට කැමැතියි. එතුමන්ගේ කතාවෙන් අනතුරුව මේ දූ දරුවන් බුලත් පදය සඳහා සූදානම් වන්න. එතුමන්ගේ කතාවෙන් පසුව බුලත් පදය සඳහා සූදානම් වන්න. ඇත්තටම සෞන්දර්ය නිකේතනයේ විසින් මාර්ගෝපදේශකත්වය ලබලා දීලා කළුතර දිස්ත්‍රික්කයේ නර්තන ශිල්පීන් 65 දෙනෙක් 63 දෙනෙක් මෙහෙම කරලියට කැදවාගෙන එනවයි කියන්නේ අද කාලේ හැටියට මහා දැවැන්ත අභියෝගයක්. මේ දරුවෝ වෙනුවෙන් අත්පොලසන් ආදී පළ කරන දෙමව්පියන්ගේ හදවත් අපි දුටුවා. ඔවුන් මේ අත්පොලසන් දෙන්නේ තමන්ගේ දරුවන්ගේ සංස්කෘතික අනාගතය වෙනුවෙන් සාදුකාර දෙමින්. එය රැගෙන එන්නට මගතොට කියන සුනිසි නියමුවෙක් හැටියටයි අපි ගරු රංජිත් සෝමවංශ මැතිතුමා හඳුනාගෙන සිටින්නේ. සෞන්දර්ය සහිත අධ්‍යාපනයක් සංවේදී සුසංවේදී දරුවන් තනන්නට හෙටක් තනන්නට දයාබර හෙටක් තනන්නට ඕනෑකම එතුමන්ගේ සමස්ත දේශපාලන චර්යාව තුළ දිදුලන කාරණාවක්. ඒ වෙනුවෙන් මගතොට කියන එතුමන් අපි සිහිපත් කරමින් ඉතාම ගෞරවයෙන් අප බලා සිටිනවා එතුමන් මේ සභාව අමතන තුරු. අපි සභාව ඇමතීම සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික ගරු අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමාට ආරාධනය කරනවා. බස්නාහිර පළාත් සංස්කෘතික කේන්ද්‍රයේ සභාපතිතුමා හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එල්.ඩී. හේමචන්ද්‍ර මැතිතුමනි, ඒ වගේම අපේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ නර්තන අංශාධිපති මංචනායක මැතිතුමාගේ සහ අපේ අධ්‍යක්ෂකතුමි නිරෝෂා මැතිණියගේ ආරාධනාවෙන් අද මේ ස්ථානයේට සම්භාවනීය අමුත්තන් කිහිප පළක්ම සැපත් වී සිටිනවා. විශේෂයෙන් අපේ හිතමිත්‍ර මහාචාර්ය රත්න දේශප්‍රිය මැතිතුමන්, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් රාශියක් අද දවසේ මතුගම ශාන්ත මරියා විදුහල් භූමියට සම්ප්‍රාප්ත වුණා. බස්නාහිර පළාතේ පළාත් සභාවේ අපේ ප්‍රධාන ලේකම්තුමා ප්‍රදීප් යසරත්න මැතිතුමත්, ඒ වගේම නියෝජ්‍ය ලේකම් සිරිසෝම ලොකුවිතාන මැතිතුමත් ඇතුළු බොහෝ පිරිසක් අද උදෑසන මේ උත්සවයට සම්බන්ධ වෙලා තමන්ගේ ආශිර්වාදය අපේ දරුවන්ට අපේ දෙමෝපියන්ට පළ කර සිටියා. මේ මොහොතේත් අපේ විදුහල්පතිතුමන්ලා, ඒ වගේම අපේ ප්‍රදේශයේ ගරු මහජන නියෝජිත මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා, ඒ වගේම අනිකුත් ආරාධිත සම්භාවනීය අමුත්තන් රාශියක් මේ සභාගර්භයේ සිටිනවා. ඒ වගේම විශේෂයෙන් මතුගම කලාපය අධ්‍යාපන කලාපයේ නියෝජනය කරමින් අපේ සැලසුම් කටයුතු අධ්‍යක්ෂකතුමන් යුඩිඩි ගුණසිංහ මැතිතුමන් සහ ශේෂින් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්, නර්තන ශාස්ත්‍රයේ අපේ විෂය අධ්‍යක්ෂකතුමන්ලා සහ ගුරු බහුතුන් රාශියක් අද මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. අපේ දරුවෝ සහ දරුවන්ගේ දෙමෝපියන් අද බොහොම සතුටින් මේ මොහොතේ අපිත් එක්ක ඉන්නවා. මම විශේෂයෙන් මතක් කරන්නට ඕනෑකම තිබෙනවා
බස්නාහිර පළාතේ අධ්‍යාපන සංස්කෘතික කටයුතු ඇමතිවරයා හැටියට මේ සංස්කෘතික කේන්ද්‍රය මගේ යටතේ තිබෙන දෙයක්. ඒ නිසාවෙන් මම බොහොම මට ඕනෑකමක් තිබුණා. ඇත්තටම සංස්කෘතික වශයෙන් යමක් කරන්න දරුවන්ගේ පැත්තෙන්. අපි බස්නාහිර පළාතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක දැන් වසර ගණනාවකදී දරුවන්ගේ සෞන්දර්යමය කුසලතාවයන් ඉහළට ගොඩනැංවීම සඳහා විශාල වෙහෙසක් කැපවීමක් කරනවා. මේ වෙලාවේ අපේ අමාත්‍යාංශ ලේකම්තුමා විජේබන්දු මහත්මයා ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් ශ්‍රීලාල් නෝනිස් මහත්මයාත් මතක් කරන්නට වෙනවා. විශේෂයෙන් අපේ සෞන්දර්ය විෂය අධ්‍යක්ෂකතුමන් අද මේ මොහොතට සම්බන්ධ වෙනවා. නන්දසේන කටුවාවල මැතිතුමන්. මගේ අමාත්‍යාංශයේ මගේ දෙපාර්තමේන්තුවේ නර්තන සහ සෞන්දර්ය සංගීත අනිකුත් විෂයන් ශාස්ත්‍රයන් පිළිබඳව ඉතාම හොඳ ප්‍රවීණ නිලධාරි පිරිසක් මගේ ළඟ ඉන්නවා. ඒ නිසායෙන් අපි දරුවන්ගේ සෞන්දර්ය කුසලතාවයන් මේ පාසල් භූමිය තුලින් එහෙම නැත්නම් පාසල් දරුවොත් එක්ක මේ සෞන්දර්ය කුසලතාවයන් ඉහළට ගොඩනගන්න තමයි මට ඇමතිවරයා හැටියට ඕනකම තිබෙන්නේ. අපි දරුවන්ගේ දිගින් දිගටම නර්තන සහ සංගීත සහ චිත්‍ර ශාස්ත්‍රවල සෞන්දර්ය කුසලතාවයන් රාශියක් අපි සමාජගත කරලා තිබෙනවා. මට මතකයි පසුගිය අවුරුද්දේ අපි වාර්ෂික සෞන්දර්ය සාහිත්‍යමය ප්‍රසංගය මකරන්ද මගේ ඉස්සරහින් ඉන්න අපේ නන්දසේන කටුවාවල අපේ අධ්‍යක්ෂකතුමන් අපි තාම ඉහළ මට්ටමකට ගෙන ආවා. ඒ වගේම අපේ නිවේදන කටයුතු කළත් අපේ සෞන්දර්ය ශාස්ත්‍රයේ බොහොම ප්‍රවීණ නිලධාරියෙක් අපේ ලාල් ආනන්ද අබේදීර මහත්මයා අපි සියලු දෙනා මෙවර කල්පනා කළා අපේ මතුගම් ප්‍රදේශයෙන් ඇමතිතුමාගේ ගම් පළාතෙන් මේ දරුවෝ ටිකක් හදන්න ඕන කියන කාරණාව අපේ නිලධාරීන් මට මතක් කළා. ඒ අනුව තමයි මේ මතුගම කලාපය තුල අපි දරුවන් 40ක් තෝරගත්තා. කලුතර ප්‍රදේශයෙන් දරුවෝ 25ක් තෝරගත්තා. දරුවෝ 65 දෙනෙක් මේ වෙස්මංගල්‍ය සඳහා තෝරාගෙන පුරුදු පුහුණු කරන්න කටයුතු කළා. මේ සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලක්ෂ 18කට වැඩි ඒ මුදල් සියල්ල මම මේ කාර්ය සඳහා වෙන් කළා දුන්නා. ඒ වගේම ඊට අමතරත් පරිබාහිරව තවත් මුදල් වියදම් වෙනවා. ඒවත් ඔක්කොම දුන්නා. දැන් මේ වගකීම වැඩියෙන්ම උසුලන පුච්චලයා තමයි නර්තන අංශාධිපති අපේ මංචනායක මැතිතුමා. මංචනායක මැතිතුමා ලංකාවේ විතරක් නෙවෙයි ලංකාවෙන් එහා දෙස් විදෙස් රටවල් කිහිපයකම මේ නර්තන ශාස්ත්‍රයේ ප්‍රවීණත්වයේ ලැබලා තියෙන කෙනෙක්. එතුමගේ සෞන්දර්ය උපාධියට අමතරව විවිධ තවත් කුසලතාවයන් සහ උපාධි ලබන්නට ජාත්‍යන්තර තලයේ ප්‍රවීණ නිලධාරී. එනිසා මම අපේ සභාපතිතුමා හේමචන්ද්‍ර මැතිතුමත් මගෙත් එක්ක ඇවිල්ලා සාකච්ඡාවක් තිබ්බා. අපේ හේමචන්ද්‍ර මහත්මයාත් අපේ මංචනායක මහත්මයාත් අපේ නිරෝෂා අධ්‍යක්ෂකතුමිය වගේම අපේ කටුවාවල සෞන්දර්ය අධ්‍යක්ෂකතුමත් අමදතුමා කියපු දේ අපි කරන්න කැමතියි කියලා. ඒ අනුව තමයි දැන් මේ ළමයි 65ක් අපි තෝරගත්තේ. ඉතින් මේක අභියෝගාත්මක කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ කාලේ හුඟක් දෙමෝපියෝ දරුවන් මේ සෞන්දර්යමය පැත්තට යොමු කරන්න කැමති නැහැ. හැබැයි දරුවෝ විවිධ විදිහට සෞන්දර්ය අත්විඳිනවා. ඒ අනුන්ගේ දේවල්. අපේ දරුවෝ අනුකරණවාදීන් වෙලා රූපවාහිනී මාධ්‍ය හරහා කොමන හෝ විකෘතිම
సౌందර්ය අත්දැකීම් දරුවන්ට ලැබෙනවා. හැබැයි අපේ වගේ රටක ඊටාම ශාස්ත්‍රීය సౌందර්ය විෂය ප්‍රගුණ කරපු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ විෂය කාරණා වලින් පරිබාහිරව තමයි අද දරුවෝ సౌందර්යයට ගොදුරු වෙලා තියෙන්නේ. ඒක විෂම సౌందර්යයක්. මම ඊයේත් සහභාගී වුණ කොරඹ ඩී.එස්. වෙරණගේ විද්‍යාලයේ මෙවැනි උත්සවයකට ඒ දමිළ සාහිත්‍ය උළෙලා මම දැක්කෙම දමිළ සාහිත්‍ය උළෙලේ දකුණු ඉන්දීය චිත්‍රපටවල දිගහැරෙන විවිධ නර්තන ස්වරූපයන් තිරේ පිටුපස හඬ නිදහස් වෙන්නේ නැරලා තිරේ යන නර්තනයේම දරුවෝ නර්තනයෙන් පෙන්නනවා. ඉතින් අපි අද විකෘති තත්වයකට තල්ලු වෙමින් යනවා. ඒ தত্ত্বය මගහරින්න මම ඇමතිවරයා හැටියට වගකීම දරනවා. ඒ නිසායි මම දැක්ක හුඟක් තැන්වල අපේ දරුවෝ රූපවාහිනී නාලිකා කීපයකින්ම දරුවන්ව වේදිකා ගත කළ බොහොම පුංචි සිංගිති දරු පැටව අද ගායනා කළොත් ගායනා කරන්නේ බොහොම ඉහළ වැඩිහිටියෝ ගායනා කළ යුතු ගායනා කරන ප්‍රේම ගීත සහ ප්‍රේමයේ අඳුනාවන්. ඉතින් ඒ වගේම නර්තනයක් කරොත් එහෙම ඒකත් ටිකක් වැඩිහිටියන්ගේ පැත්තට බර වැඩි. සමනල්ලු වගේ පුංචි දරුවෝ ඉන්නේ අපේ ළඟ. පුංචි දරුවන්ව අපි ආරක්ෂා කළගත යුතුයි. අධ්‍යාපනයේ සහ සංස්කෘතිය තුළ දරුවන්ට දෙන්නටම ඕනකම තිබෙන්නේ ඇත්තටම නිවැරදි දේ, හොඳ දේ, යහපත් දේ. යහපත් නිවැරදි දේ දරුවන්ට දීමේ වගකීම තමයි අපි සතුව තියෙන්නේ. ඒ නිසා මේ වෙස් නර්තන ශාස්ත්‍රයේ මේ ශිල්පය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ලාංකීය නර්තන සම්ප්‍රදාය ඉතාම ඉහළ අගයක් තිබෙන නර්තන ශිල්පයක්. මගේ නර්තන අංශ ප්‍රධානී අපේ මංචනායක මැතිතුමා මේ කාරණාව හැම අතෙම පොහොසත්. මට කිව්වා මට දින 25ක් දෙන්න මම මේ කාරණාව ඉෂ්ට කරනවා. අපිට පුදුම හිතුණා. අපි මීට කලින් මේ දරුවෝ සහභාගී මේ දරුවන්ගේ නර්තන මුල් අවධියේදී අපි බැලුවා ගිහිල්ලා. ඉතින් දින 25ක් වැනි කෙටි කාලයක් තුල මේ දරුවෝ සියලු දෙනා අපි හැදුවේ. හැම දරුවෙක්ම එක වගේ දක්ෂයි. හැම දරුවන්ගේම ඇඟේ මේ සහජ නර්තන කුසලතාවය තිබෙනවා. ඉතින් අද මේ දරුවෝ ලස්සනට තමන්ගේ නර්තන ඉදිරිපත් කළා. දැන් ඉස්සරහටත් ඉදිරිපත් කරනවා. මට ඕනේ මේ දරුවෝ මේ නර්තනයට පුරුදු කරන කියන කාරණාවම නෙවෙයි. විවිධ ශාස්ත්‍රවලට දරුවෝ යොමු කරනවා වගේම අපි අද අභියෝගාත්මක සමාජ විෂමතාවයන් රාශියකට මුහුණ දෙමින් තිබෙනවා. විශේෂයෙන් දරුවන්ගේ නිරෝගී භාවය පිළිබඳව අපේ දෙමව්පියෝ මං හිතන්නේ බොහෝ අත්දැකීම් මදි ඇති. අද දරුවන්ට විවිධ රෝගාබාධ තියෙනවා. ඒ වගේම දරුවෝ ඉක්මනින් අපේ වටිනා සංස්කෘතික සම්ප්‍රදායන් අත්හරිමින් සිටිනවා. ලංකාව වගේ රටක උසස් සංස්කෘතියක්, කලාවක්, සාහිත්‍යයක් තිබෙනවා. අවුරුදු දහස් ගණනකට පෙර ලංකාව වගේ රටක ලියවිච්ච පුස්කොළ පොත් සම්ප්‍රදාය තුළ ලියවිච්ච බොහෝ දේ, විවිධ සංදේශ සාහිත්‍ය, විවිධ ගද්‍ය පද්‍ය පොත්පත් සහ ඒ වගේම බුදුදහමත් එක්ක බෞද්ධ සාහිත්‍යයත් එක්ක ගොඩනැගිච්ච ඉතාම ගැඹුරු සංස්කෘතික සම්ප්‍රදායක් තියෙනවා. මේ සියල්ල පොතපතින්ම නොගෙන ආවත්